Good morning. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ දෙවැනි vlog එකට. ඔයාලා මේ වෙනකොටත් දන්නවා මම මගේ මුල්ම YouTube vlog series එක ගේන්නේ මොකක් සම්බන්ධද කියන එක. ඉතින් පළවෙනි visit එකට අපි ආරුගම්බේ යන ගමන් ඉන්නේ. එතකොට මම දැන් ඉන්නේ හරිම ලස්සන තැනක. ලාහුගල රක්ෂිතේ ළඟ තමයි ඉන්නේ යන ගමන්. අපි බලමු මේ vlog series එකේදී මොකද වෙන්නේ කියලා. ඔයාලා මේ වෙනකොටත් දන්නවා මම මගේ යුනිවර්සිටි එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරන ගමන් ඉන්නේ. ඉතින් මම ඔයාලට මේ වෙනකම්ම කිව්වේ නැහැ මම මොකද්ද කරන ෆයිනල් ප්‍රොජෙක්ට් එක කියලා. ඇත්තටම මම කරන්නේ ඩොකියුමන්ටරි එකක්. මම කරන්නේ ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ස්ටඩීස් නේ. ඉතින් මගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක විදියට මම ඩොකියුමන්ටරි එකක් කරනවා ආරුගම්බේ ගැන. ආරුගම්බේ ගැන කියලා කියන්නේ ආරුගම්බේ මේ කාලේ ඔෆ් සීසන් එක. ඉතින් මම කරන්නේ ආරුගම්බේ ඔෆ් සීසන් එක ගැන ඩොකියුමන්ටරි එකක්. ඉතින් මේ යන්නේ අපේ පළවෙනි විසිට් එක. ඒ කියන්නේ අපේ ලොකේෂන් බලන්න තමයි මම මේ තකහනියම යන්නේ. ඉතින් මේ වැඩේදී මාත් එක්ක මේ යන්නේ අපේ අම්මයි අප්පච්චි. මගේ ක්‍රූ එකේ කට්ටියව එක්ක යන්න ඕන වුණත් මට මේ වෙලාවේ යාළුවෝ එක්ක යන්න බැරි තරම් යාළුවත් බිසි. ඉතින් මට සිද්ධ වුණා අම්මයි අප්පච්චි එක්ක මේ ගමන යන්න. ඉතින් අපි ඉතින් සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉඳලා ආරුගම්බේට යන්න පැය කහමාරක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිට නිකන් මේක පොඩි ට්‍රිප් එකක් යනවා වගේ. ඉතින් ගෙදරින් කෑමත් හදාගෙන මගින් කන බොන දේවල් තව ටිකක් අරගෙන ඉතින් අපි මේ යනවා. මේ පැත්ත හරිම ලස්සනයි. ඔයාලට මේ පේනා වගේම හරිම නිස්කලංකයි. සත්තුන්ගේ සද්ද තමයි වැඩිපුරම තියෙන්නේ. මේ පේනවනේ. හරිම ලස්සන අමුතුම වයිබ් එකක් තියෙන පැත්තක් තමයි මේ පොතුවිල පානම ආරුගම්බේ කියලා කියන්නේ. ඉතින් මේ යන්නේ අද දවසේ මගේ පළවෙනි වැඩේ කරන්න. පළවෙනි වැඩේ ඩන්. පළවෙනි වැඩේ හොඳටම හරි. දැන් යන්නේ දෙන්නේ තමයි මේ වැඩේ ඉන්චාර්ජ්. ඒ වැඩේට උපරිම සපෝට් එක හම්බ වෙන්නයි හදන්නේ. අපි ගියේ පොතුවිල පොලිස් ස්ටේෂන් එකට අපේ මේ වැඩේට අවසර ගන්න කියන්නේ අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. මගේ මෙන්න මෙහෙම ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරනවා. ඒක ගැන දැනුවත් කරන්න තමයි අපි ගියේ. ඒ වැඩේ ෆුල් සක්සස්. ඉතින් අපි මේ යන්නේ මගේ ඩොකියුමන්ටරි එකේ මම තෝරගත්ත ගම බලන්න. මේ ඉන්නේ අපේ ගයිඩ් අංකල්. ඉතින් මේ ගමේ කොටසකට මායිම් වෙනවා බීච් එක. හරිම ලස්සනයි. අපි ගියා ඒ ගමේ ලොකේෂන් එක සහ බීච් එක බලන්න. හුළඟ ගොඩක් සැර නිසා මම මේකෙදී කරන වොයිස් එක කියන්නේ වීඩියෝ කරනකොට කරපු වොයිස් එක ඇහෙන්නේ නැහැ. හුළඟේ සද්ද තමයි වැඩිපුරම ඇහෙන්නේ. ඉතින් මට සිද්ධ වෙනවා අපහු මේක වොයිස් කරන්න. මෙහි මේ දවස්වල තියෙන්නේ අවාරේ. ඒ කියන්නේ වාරකම් කාලේ. හරිම සැරයි මුහුද හුළඟ දෙකම එකම වගේ සැරයි. නාන්න එහෙම බෑ ගහගෙන යනවා. ඉතින් මේ දවස්වල මෙයාලා මාළු බානවා. මෙයාලගේ හරිම අමුතු ජීවන රටාවක් තියෙන්නේ. මේ කාලේ මෙයාලා වැඩිපුරම කරන්නේ මාළු බාන එක. එතකොට හැම වෙලාවෙම අහස අඳුරුයි. වැස්ස වහින්නේ කොයි වෙලේද කියලා තමයි අහසත් බලාගෙන ඉන්නේ. පරිසරය අඳුරුයි. ඒ වගේම අවුව චුට්ටක්වත් නැහැ. පිච්චෙන්නේ නැහැ. හරිම සෞම්‍ය කාලගුණයක් තියෙන ඇඟට සීතල දැනෙන. ඉතින් මේ වෙලාවේ මෙන්න මේ පේන එක්කෙනත් කරන්නේ මාළු බාන එක. මේ මාළු අල්ලන ක්‍රමේ නම නම් මම දන්නේ නැහැ. හැබැයි මෙයා බිලී කොක්ක ඒ අර මාළුවෙක් බිලී කොක්ක යමුනලා එයාව විසි කරනවා මුහුදට. ඒ මාළුවව කන්න එන තව ලොකු මාළුවෙක් ඒකට අහු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම තෝරගත්ත ගමේ ඒ කලපුවත් එක්ක අහුවෙන මුහුද කොටස. මේ ගමට කියන්නේ ඌරණිය කියලා. ඉතින් මේ ඌරණිය ගමේ බීච් එක තමයි මේ. අපේ බලන්න ආව පළවෙනි ලොකේෂන් එක හරි. ඒක අපේ වැඩේට සෙට් වෙනවා. ඉතින් අපි යනවා ඊළඟ ලොකේෂන් ටික බලන්න. බලමු ඒක කොහොම වෙයිද කියලා. ඇත්තටම සමා වෙන්න ඕන. මට මයික් එක අරන් යන්න අමතක වෙලා. ඉතින් ඔයාලට වැඩිපුරම ඇහෙන්නේ හුළඟේ සද්දේ. කරන්න දෙයක් නැහැ. ඒක මගේ අතපසුවීම.
මේ පේනවා නේද? හරිම ලස්සනයි මෙහෙ. මේ තියෙන්නේ පොතුවිල ටවුන් එක. මේ ඒරියා එකේ නම් ඉතින් මේ දවස්වල සෑහෙන සෙනග ඉන්නවා. මොකද ටුවරිස්ට්ලා නැති වුණාට ලෝකල්ස්ලා ඒ හැමතැනම යාළගේ වැඩ කරගන්නවා. අපි දැන් මේ යන්නේ ආරුගම්බෙට. ඒ කියන්නේ අපි හැමෝම දන්න ඉන්ටර්නැෂනලි සර්ෆින් වලට ප්‍රසිද්ධ ආරුගම්බේ. ඉතින් සීසන් එකේදී නම් මෙහි සෙනග සෑහෙන්න සෙනග. ඒ වුණාට මේ බලන්න ඔෆ් සීසන් එකේදී මෙහි සෙනග නැහැ. බෝට්ටු ටිකයි මුහුදයි වෙරළයි විතරයි තියෙන්නේ. අර ඉන්න මුහුදු යන දීවරයෝ ටික සහ අනිත් කට්ටිය ඔය පේනවනේ. ඔය උතන ඉන්නේ ඔක්කොම ලෝකල්ස්ලා. අපි දැන් ඉන්නේ අපේ දෙවෙනි ලොකේෂන් එකේ. දෙවෙනි ලොකේෂන් එක ආරුගම්බේ. ආරුගම්බේ අපි ඉන්නේ උල්ලහරියේ අර පේන්නේ උල්ලහරිය. එතන තමයි බිගිනර්ස්ලාගේ සර්ෆින් පොයින්ට් එක තියෙන්නේ. අපි දැන් මේ යන ගමන් ඉන්නේ එක්ස්පර්ට්ලාගේ සර්ෆින් පොයින්ට් එක පැත්තට. බලමු මේ පැත්තට ගිහිල්ලා කොහොමද හත්ද කියලා. හලෝ මේ හරිය තමයි සර්ෆින් කරන්න පුළුවන් අති දක්ෂව සර්ෆින් කරන තැන. මේ පැත්ත මේ බලන්න. හරිම පාළුවට ගිහිල්ලා මිනිස්සු නැහැ, ටුවරිස්ට්ලා නැහැ. අඩුම තරමේ මේ පැත්තේ නම් ලෝකල්ස්ලවත් නැහැ. මේ පැත්තේ තියෙන සර්ෆින් ස්කූල් ඔක්කොම වහලා තියෙන්නේ. ඔක්කොම මකුළු දැල් බැඳිලා. ඔයාලට හිතාගන්න පුළුවන්ද මෙහි කොච්චර ලස්සනද කියලා. හැමෝම හිතන් ඉන්නේ පොතුවිල ආරුගම්බ පානම කිව්වහම හරිම කැලෑවක්, එහෙම නැත්තම් වන්නිය එහෙම කියලානේ. ඒ වුණාට මෙහි හරිම ලස්සනයි. ඔයාලා මේ කාලේ ආවොත් පුදුම වෙනවා මෙහි මේ තරම් ලස්සනද කියලා. දැන් ඉන්නේ තුන්වෙනි ලොකේෂන් එකේ. මේ තමයි පානම බීච් එක. මේ තියෙන පානම ඒ බීච් එකේ කලපුව තියෙන බීච් එක. මේ පැත්තේ නම් සෙනග ඇත්තෙම නැහැ සෙනග. ෆොරිනර්ස්ලාවත් ලෝකල්ස්ලාවත් නැහැ. සාමාන්‍යයෙන් එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නේ. ගමක් එහෙම කියලාත් නැහැ. එතකොට එහෙම ලොකුවට වාහන යන්න එන්නෙත් නැහැ. ඔව් ඉතින් හරිම නිදහස් වෙරළ. කෑම කන්න යන්නේ. මේ මොකද තියෙන්නේ මං කලින්ම කිව්වනේ අපි ගෙදරින් කෑම හදාගෙන ආවේ කියලා. ඉස්සර ඉඳන්ම එහෙමයි. පොතුවිල පානම පැත්තේ එනවා නම් අනිවාර්යෙන් අපි ගෙදරින් කෑම හදාගෙන එනවා. ඇවිල්ලා මේ වගේ ලස්සන තැනක නවත්තලා තමයි කෑම කන්නේ. ලොකේෂන් බලන වැඩේ ඉවරයි. අපි ලොකේෂන් 3කට ගියා. ඒ ලොකේෂන් 3ම සෙට්. ඊට පස්සේ දැන් අපි නවත්තලා ලස්සන තැනක නවත්තලා කෑවා මෙතන. මෙතන ලිඳක් එහෙම තියෙනවා. කෑවා. දැන් අපි ගමන ඉවර කරන්න හදන්නේ. දැන් නම් ඇති. ඒ නිසා අපි යන්න හදන්නේ අපෝ ගෙදර බලා. දැන් තියෙන ඉතුරු වැඩ ටික ප්ලෑන් කරගන්න. මං බලාපොරොත්තු වෙන ඒ වැඩ ප්ලෑන් කරනකොටත් එකින් එක vlogs ගේන්න. කොහොම වෙයිද දන්නේ නැහැ. ෂුවර් කරන්න බෑ. හැබැයි මං බලාපොරොත්තු වෙනවා එහෙම කරන්න. හරි. අපි එහෙනම් හම්බෙමු. බයි. ඉතින් එහෙනම් හම්බෙමු මේ වගේම තවත් ලස්සන vlog එකකින්. අදට අපි මේ වැඩේ ඉවර කරලා ගිහින් එන්නම්. බයි.